ප්‍රේමවන්තයනි යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ප්‍රේමණීය සුබ පැතුම්. කොහොමද හොඳින් ඉන්නවද? ස්වාමින් වහන්සේ තුළ සතුටෙන් සිටින්න. ඔබ සතුටෙන් සිටින්න ඕනේ නම් ජීවිතේ හාස්කම් සිදු වෙන්න ඕනේ. මේ පළාතේ යම් හාස්කමක් සිදු වුණා. මොකද්ද මේ පෞර මේ පළාත කියලා ඔබ සිතනවද? ජෙරිකෝ පෞර. බයිබලයේ තිබෙන ජෙරිකෝ නුවර කියලා. යේසුස් වහන්සේ ගලිලේ සිට ජෙරුසලමට යන විට ගොඩාක් අවස්ථාවදී මේ පාරෙන් තමයි ගියේ. ජෙරිකෝ පව් කරගෙන තමයි ගියේ. එලෙස යේසුස් වහන්සේ පව් කරගෙන ගියා වූ පළාතක් තමයි මේක. මේ පළාතේ ගොඩාක් හාස්කම් කළා උන්වහන්සේ. ඒකේ එක හාස්කම් තමයි ලූක් 19 ලියන් තිබෙන්නේ. ඒකේ ඔබට උන්වහන්සේ වචනයක් කියනවා 9 වෙනි පදේ. ගැලවීම අද මේ ගෙදරට පැමිණියේය. ඒ ගැලවීම කියන්නේ සිත තුළ ඇතිවෙන ප්‍රීතිය. ගැලවීම කියන එක පෞකාමාව ලබන එක නෙවෙයි. perfect blessing, සම්පූර්ණ ආශිර්වාදයක්. පෞකාමාව ශාරීරික සුවය, ආර්ථික වශයෙන් ආශිර්වාදය, අඩුපාඩු නැති ආශිර්වාදය. මේක තමයි ගැලවීම. ඒක සම්පූර්ණ ආශිර්වාදය තමයි ගැලවීම. මේ නිවසට ගැලවීම පැමුණුණා. මනුෂ්‍යෙක් බලලා උන්වහන්සේ කිව්වා. ඒ මනුෂ්‍යයාගේ නම සාකියුස්. ජෙරිකෝ පළාත ඊශ්‍රායල් දේශේ ඉඳලා මේ ජෙරිකෝ පළාතේ සිට තම කතා කරා. අද මේක පැලස්තීන් කියලා කියන්නේ. පැලස්තීන් වරු තම මේක ගොඩාක් ජීවත් වෙන්නේ. මේක ඒගොල්ලන්ටම කියලා වෙන් කරලා දීලා තිබෙනවා මේ පැලස්තීන්. මේ ගහ දකිනව නේද? මේක කැලේ තිබෙන අත්තික්කා ගස. මේක ලූක් 19 ලියා තිබෙනවා. යේසුස් වහන්සේ ජෙරිකෝ පහු කරගෙන යනකොට සාකියුස් කියන මනුෂ්‍යයා ඔහු බදු අය කරන පොසත් කෙනෙක් ලෙස තමයි සිටියේ. චීෆ් ටැක්ස් කලෙක්ටර්. උසස් ස්ථානික සිටියා වූ නිලධාරියෙක්. පොසත් මනුෂ්‍යෙක්. ඒ ගමේ ඔක්කොම දන්නවා මෙයා පොසත් මනුෂ්‍යෙක් කියලා. යේසුස් වහන්සේ මේ පාරේ යනවා කියලා ඔහු දැනගත්තා. උන්වහන්සේ බලන්න ඕනේ කියලා ඔහුට ආසාවක් තිබුණා. යේසුස් වහන්සේ ගැන අහලා තිබුණා. උන්වහන්සේ හාස්කම් කරනවා, නිදහස් කරනවා, සමාදානය දෙනවා, ඔක්කොම කියලා දෙවියන් වහන්සේ කියලා කියනවා. හරිම පුදුම විදිහට සිටින බව ඔහු ආරංචි වෙලා සිටියා. ඉතින් යන තැන මිනිස්සු කියනවා මේක මම බලන්න ඕනේ. ඇසුවා පමණක් නෙවෙයි. I want to see Jesus. යේසුස් වහන්සේව මම බලන්න ඕනේ. කොයි වගේ කෙනෙක්ද කියලා ආසාව තිබුණා. යේසුස් වහන්සේ ගැන ගොඩාක් අහලා තිබුණා. දැකලා තිබෙනවද? උන්වහන්සේගේ හඬ අසා තිබෙනවද? උන්වහන්සේව බලන්න ඕනේ කියන ආසාවක් තියෙනවද? හඬ අසන්න ඕනේ කියලා ආසාවක් තිබෙනවද? ඒක බලන්න බෑ. උන්වහන්සේ දෙවියන් වහන්සේ බලන්න බෑ. හඬ අසන්න බෑ. මම විශ්වාස කරනවා කියලා ඔබ කියනවද? නමුත් උන්වහන්සේ කියනවා ඔබ මුළු හදවතින් මාව සෙව්වා නම් ඔබ මාව හමු වෙන බව උන්වහන්සේ කියනවා. මම ඔබට පැනී සිටින බව ස්වාමින් වහන්සේ කියනවා. ජෙරෙමියාට උන්වහන්සේ කියනවා නේද? ඉතින් උන්වහන්සේ කියන මුළු හදවතින් ඔබ සොයන විට ඔබට මම සම්භවෙයි. මාව මම එලිදරව් කරනවා කියලා. දෙවියන් වහන්සේ මෙතන එලිදරව් වුණා. අපි මේ දේ දකිනවා. සාකියුස් තුළ මේ ආසාව තිබුණා. යේසුස් වහන්සේ බලන්න ඕනේ, දෙවියන් වහන්සේ දකින්න ඕනේ කියලා. දැන් යේසුස් වහන්සේ තමන්ගේ ගම් අරහා යනවා කියලා ආරංචි වෙච්ච ගමන් දුවගෙන ආවා. බලන විට ගොඩාක් සෙනග. යේසුස් වහන්සේට ලං වෙන්න බෑ. ගෝලේ එක පැත්තේ, කාන්තාවන් එක පැත්තේ, පිරිමියා එක පැත්තේ, දරුවෝ එක පැත්තේ බොහෝ සෙනග වට කරගෙන යේසුස් වහන්සේ මැද සිටියේ. දැන් මෙයා මිටි මිනිසෙක්. දැන් බලන්න උත්සාහ ගන්නවා. බලන්න බෑ. මුහුණ පේන්නේ නැහැ. බලන්න විදියක් නැහැ. කොහොම හරි බලන්න ඕනේ. අපි පළාතට ඇවිල්ලා ඉන්නේ. ළඟින් යනවා. ඉතින් මොකද කර ඉස්සරහට දුවගෙන ගියා. ඔහුට කල්පනාවක් ආවා. ගහ උඩ නැගලා වාඩි වුමු කියලා. ඉතින් මේ වගේ ගහක තමයි නැගලා වාඩි වුණා. අත්තික්කහ ගහ. ඉතින් මේක අවුරුදු 2000කට පෙර සිදු වුණේ. දැන් මෙතන තිබෙන ගහ අවුරුදු 100 ගානක විතර පරණ ගහක් මේක. මේ වගේම තමයි මේ ගහකට නැග්ගම්. ඉතින් ඔහු පොසත් මිනිසෙක්, ලොකු ඔෆිසර් කෙනෙක්, ඉන්කම් ටැක්ස් ඔෆිසර් කෙනෙක්. ඉතින් මේ ලොකු ඔෆිසර් කෙනෙක් කියන එක අමතක කරලා, පොසත් කියන එක අමතක කරලා යේසුස් වහන්සේ මම බලන්න ඕනේ කියලා පුංචි දරුවෙක් වගේ ගහ උඩ නැගලා බලාගෙන හිටියා. යේසුස් වහන්සේ උතනින් යන එක. යේසුස් වහන්සේ එතනින් ආවා. බලන්න යේසුස් වහන්සේ උන්වහන්සේ මුහුණ ඔහුට පෙන්වුවා. උඩ ඉඳලා බලනකොට ඔළුව විතරයි පේන්නේ. මුහුණ පෙන්වන්න බෑ.
යේසුස් වහන්සේ එළිදරව් කරමින් මුහුණ පෙන්නලා කිව්වා සාකියුස් බැහැලා ඉන්න මම ඔයා ගෙදර අද නතර වෙන්න ඕනේ. ගොඩාක් සතුටුයි ඔහුට. යේසුස් වහන්සේ බලන් ආවේ දැන් මගේ ගෙදරටම එනවලු, මගේ ගෙදර නතර වෙනවලු. දෙවියන් වහන්සේම මගේ නිවස නතර වෙනවා කියලා කියන කොපමණ සතුටෙන් එක්කගෙන ගියා. ගමේ අය කියනවා අම්මෝ මේ මනුස්සයා ගෙදරටද යන්නේ? මෙයා අම්මා අපරාධකාරී. හැම අපරාධෙම කරලා තමයි හම්බ කරගෙන තිබෙන්නේ. ටැක්ස් කියන නමින් මොහු ටැක්ස් අය කරගෙන ඔක්කොම සල්ලි හොරකම් කරලා තියාගෙන ඉන්නේ. මෙයාගේ ගෙදරටද යන්නේ? අපි කවුරුත් මෙයා ගෙදරට යන්නේ. මෙයා නරක නපුරු මිනිස්සෙක් කියලා කිව්වා. යේසුස් වහන්සේගේ දිහා බලලා සාකියුස් කිව්වා ස්වාමිනී මගේ මුදල් මගේ ආශිර්වාද ඔක්කොම මිනිසුන්ට දෙනවා. අපරාධෙන් මම දෙගුණයක් ගත්තන 4 ගුණයක් මම නැවත දෙනවා බව ඔහු කිව්වා. ඒ වෙලාවේදී තමයි යේසුස් වහන්සේ කිව්වේ මේ නිවසට ගැලවීම ආවා කියලා. ඒ ආශිර්වාද කොයි වෙලාවෙද එන්නේ? පාපයෙන් හැරෙන විට. යේසුස් වහන්සේ කිව්වා සාගේට සාගමෙන්ද ගමේ ඔක්කොම මේම කියනවා ඔයා අපරාධ අම්බ කරලා තිබෙනවා. මේ මුදල් වලින් දුප්පත් මිනිසුන්ට දෙන්න. අපරාධෙන් ගත්ත අයට 4 ගුණෙක දීලා දාන්න කියලා යේසුස් වහන්සේ කිව්වද? කිසි දෙයක් කිව්වේ නැහැ. මම ඔයා සමග නිවසට එන්න කියලා කිව්වා. යේසුස් වහන්සේගේ තේජසය ඔහුගේ ජීවිතය වෙනස් කළා. ඒ පෞකාර හැඟීම් ඇති වුණා, පසුතැවිල්ල ඇති වුණා. ඒක තමයි යේසුස් වහන්සේ. උන්වහන්සේ ශුද්ධ දෙවියන් වහන්සේ. උන්වහන්සේ අපගේ ජීවිතයට ආවනම් අපගේ ජීවිතය වෙනස් වෙනවා. අපගේ නිවස වෙනස් වෙනවා. අපගේ රැකියාව වෙනස් වෙනවා. අපගේ ජීවිතය වෙනස් වෙනවා. අපරාධ අම්බ කරන ස්වභාවය නැතු වෙනවා. ඔහුම පසුතැවිල්ල වෙලා කියනවා මගේ සම්පත් හැම දෙයක්ම මම මිනිසුන්ට දෙන්න 4 ගුණයක් බෙදලා දෙන්න. අනිත් අයව අපරාධ කරලා මම අම්බ කරපික නැවත දෙන්නම්. අනිත් අයගේ දේවල් තියාගෙන අපි කොච්චර දෙවිවරු වැන්දත් ආශිර්වාද එන්නේ නැහැ. අනිත් අයගේ ද්‍රව්‍ය ඔබගේ හස්තේ තිබෙනකන් ඔබට ස්වර්ග රාජයට යන්නත් බෑ. අපි බොරු කරලා රවටලා අම්බ කරපේක, පගාවෙන් අම්බ කරපේක, වැරදි විදිහට අම්බ කරපේක, අනිත් අයව රවටලා බඩු ගත්ත එක ඔබට සතුටෙන් ඉන්නත් බෑ, ස්වර්ගයට යන්නත් බෑ. නැවත දෙන්න එක කොයි දේවල් රවටලා ඔබ ගාව තියාගෙන ඉන්නවද ඒක නැවත දෙන්න. ඒක දීලා හරි ගස්සන විට තමයි දෙවියන් වහන්සේ කියන්නේ ගැලවීම ආවා මේ නිවසට. මේ ගැලවීම කියන සම්පූර්ණ ආශිර්වාදය, පෞකමාවේ සුවය, ආශිර්වාදය, සඵලත්වය, ශාස්ත්‍රිකභාවය මේ සියලු දේ ලැබෙනවා. ඒ සාකියුස්ට දුන්නාවේ ආශිර්වාදය ඔබට දෙන්න දෙවියන් වහන්සේ සූදානම්. අද දෙවියන් වහන්සේව බලලා කියන්න ස්වාමිනී මමත් මාව කැප කරනවා. කාගින්වත් අපරාධෙන් මම අම්බ කරපු දෙයක් තියෙනවා මම දෙනවා. ඒ අම්බ කරපු දේ මට එපා. මම ඕනෙකට වඩා මුදල් එකතු කරගෙන තිබෙනවා. මම දුප්පතට දෙනවා කියලා ඔබ කැප වෙනවා කියලා කියන්න ලොකු ආශිර්වාද ඔබ කරෙහි තිබෙනවා. පවුලේ අයට තිබෙනවා. ස්වාමිනී සාකියුස්ට ගැලවීම දුන්නාත් මෙන් මමත් සාකියුස් වගේ ඔබ වහන්සේ ඉදිරියට පැමිණෙනවා. මට කමා කළ මැනව නැවත දෙන්න උදව් කරන්න, දුප්පත් අයට බෙදා දෙන්නට කරුණාව දෙන්න, මට මගේ පවුලේ ආයත මේ ආශිර්වාදය දෙන්න. යේසුස් වහන්සේගේ නාමයෙන් යාඥා කරන්නෙමි. ආමෙන් ආමෙන්.